ලොකු ආමුදුරුව හම්බෙන්න. අද ලොකු ආමුදුරුව නෑ. වියලි සලාක ටිකක් ඉල්ල ගන්න කියලා. උඹ හිතුවද පන්සල පිනට දෙන තැනක් කියලා? මොකද මල්කෙන්ද? පොඩි ආමුදුරුවනේ ලොකු ආමුදුරුව හම්බෙන්න ආවේ මං. උන්වහන්සේ දානකට වැඩියා. අඩේ අප්පා මට වියලි සලාක ටිකක් ඉල්ල ගන්න තමයි ආවා. උන්වහන්සේ මට දෙනවා මං ආවම. අද ඉතින් උන්වහන්සේ නෑනේ. ඔබ වහන්සේ නම් හරි පිංකාරයි. ඔබ වහන්සේ මට දෙයි. වෙනදාට කීයක විතර බඩු ටිකක් දෙනවද ලොකු හාමුදුරුවෝ? මේ උන්වහන්සේ මට 5000ක විතර බඩු දෙනවා. මං උඹට 5000ක් දෙන්න. උඹ ටිකක් මේ පන්සලටලා හිටපන්කෝ. අද ඉතින් ලොකු හාමුදුරුවොත් නෑනේ. යේ මොකටද? මට සල්ලි දුන්නොත් මං යනවනේ. එහෙම නිකන් සල්ලි දෙන්න උඹ හිතුවද මට පිස්සු කියලා? අපේ හාමුදුරුවනේ මල්කෙන්ද? මෙයාට කෑම ටිකක් එහෙම දීලා තියන්නකෝ. අපේ හාමුදුරුවනේ ආයි මොකද්ද කරන්න යන්නේ? බයික් පැද්දා වගේ නෙමෙයි එහෙම අය ගමේ වසලහමාරයි. දැන් බුවන කයි ඇවිල්ලා පොල් ටික කඩපුවාම ඒ ටික අහුල ගන්න ඕනේ. ඒකයි මම මේකව තියාගත්තේ. අපේ මගේ ඇඟේ වතුර ලේ වෙලා හිටිය අපේ හාමුදුරුවනේ. ඒ මොකද? නෑ නිකන්